බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි සෝවාන් ඵලයට පත්වෙච්ච කෙනෙක් මේ දීර්ඝ සංසාර ගමනේ ගෙවපු දුක මහ පොළොවේ තියෙන වැලි කැට ගල් කැට පස් කැට තරම් කියලා හිතන්න කියෝ. සෝවාන් වෙච්ච කෙනෙකුට අනාගතේ විඳින්න ඉතුරු වෙන දුක් ටික මේ පුංචි ශ්‍රී හස්තේ මත තියෙන ගල් කැට හත තරම්. ඒකට හේතුව සෝවාන් වෙච්ච කෙනෙක් අනාගතේ උපරිම ඉපදුනොත් ආත්ම හතයි. හැබැයි හැම සෝවාන් වෙච්ච හැමෝම ආත්ම හතක් උපදිනවා කියන එක නෙමෙයි ඒකේ අර්ථය. මොකද සෝවාන් වෙච්ච ශ්‍රාවකයෝ ඒක බීජ එක ජීවිතේම ධර්මාවබෝධය ලබනා ඉන්නවා. හැබැයි උපරිම සෝවාන් වෙච්ච කෙනෙක් මේ සසරේ උත්සාහ නොකර හිටියත් ආත්ම හතයි කියන. 8 වෙනි භවයක නම් උපදින්නෙම නැහැ කියලා. එතකොට අපිට පේනවා සෝවාන් වෙච්ච කෙනෙක් තව ආත්ම හතක් ඉපදුනොත් එයාට ඒ ඉපදීමත් දුකක්. ඒ ඉපදීම තුල ජරා ව්‍යාධි මරණ තියෙනවා. අන්න ඒ නිසා ඒ පුංචි ගල් කැට හත තරම් කියලා හිතන්න කිව්ව අනාගතේ ඉතුරු වෙච්ච දුක් ටික. ඔය උපමාවම ඔබට ගලපන්න. ඔබ සෝවාන් ඵලයට තියා අඩුම ගානේ ධර්මාවබෝධයේ අහලකටවත් ඇවිල්ලා නැත්නම් ඔබ සසරේ ගෙවාගෙන ආපු දුකත් මහ පොළොවේ තියෙන ගල් කැට වැලි කැට පස් කැට තරම්මයි ඔබට අනාගතයේ ගෙවන්න තියෙන දුකත් මේ මහ පොළොවේ තියෙන ගල් කැට වැලි කැට පස් කැට වගේ අපිට පේන තෙක් මානෙක කවදා ගැලවෙයිද කියලා හිතා ගන්න බෑ ධර්මාවබෝධයේ ලබන මාර්ගයටවත් පැමිණිච්ච නැති කෙනෙක්. ඒ නිසා පින්වතුනි වීරිය වඩන්න. බුදුරජාණන් වහන්සේ පෙන්නවා කෙනෙකුට සම්මා දිට්ඨියෙන් දර්ශනේ චතුරාර්ය සත්‍ය ගැන සත්‍ය ඥානය ඇති කර ගැනීමෙන් ප්‍රහාණය කරන ආශ්‍රව ටිකක් තියෙනවා. දැන් එතනින් සියල්ල හරියන්නේ නැහැ. සමහරෙකුට හිතෙන්න පුළුවන් දැන් ඔක්කොම හරිනේ කියලා. තව ක්‍රම ගොඩක් බුදුහාමුදුරු පෙන්නනවා. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා ඉන්ද්‍රිය සංවරයෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රව තියෙනවා. ඒ කියන්නේ ඇස අසංවර වුණොත් ගොඩාක් කෙලෙස් උපදින්නේ මේ ආයතනවලින්. කෙලෙස් සහිත රූප ඔස්සේ ඇස දුවනවා. ඇස හොයන්නේම පංචකාමයන්. කාම ලෝකේ ඉන්න කෙනාගේ ඇස කාමයන් ඔස්සේම දුවනවා. කන හොයන්නේම කෙලෙස් සහිත කාමයන්ටම ඇදිලා යන ශබ්ද. නාසය හැම වෙලෙම හොයන්නේ ප්‍රියමනාප සුවඳ. දිව හැම වෙලෙම හොයන්නේ රසය. හම්බ කරන්නේම කන්නමයි සමහරු. කයත් එහෙමයි පහස හොයනවා. මෙන්න මේ ඉන්ද්‍රියන් සංවර කරගත්තොත් බොහෝ අකුසල් වලින් වළකින්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ පෙන්නවා ඒ නිසා ඉන්ද්‍රිය සංවරයෙන් ප්‍රහාණය කළ හැකි ආශ්‍රව ගොඩාක් තියෙනවා. මේ පංච ඉන්ද්‍රියන් සංවර කරගත්ත කෙනා කෙලෙස් සහිත අරමුණු නිමිති සටහන් හිතේ තියාගන්නේ. සාමාන්‍යයෙන් ඔබේ හිතේ ස්වභාවය ඔබ අවංකව හිතන්න. කෙලෙස් සහිත රූපයක් දැක්කොත් ඒ දැකපු රූපේ මතක තියෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ සබ්බාසව සූත්‍ර පෙන්නවා ප්‍රත්‍යවේක්ෂාවෙන් නුවණින් සලකා පරිහරණය කිරීමෙන් ගොඩාක් කෙලෙස් වලින් ආරක්ෂා වෙන්න පුළුවන්. එතනදී කෑම බීමට ගෙයක් දොරක් හදාගන්න ඇඳුම් පැළඳුම් වලට ලෙඩ දුකක් වුණාම බේත් හේත් ටිකක් ගන්න. ඕක තමයි මූලික අවශ්‍යතා ටික. ඒ අවශ්‍යතා එන්න පුළුල් කරගන්නවා. නුවණින් සලකා පරිහරණය නොකිරීම තුළ Tamanට කන බොන කෑම බීමේ පාලනයක් නැති වෙනවා. හැබැයි ඉවත් වෙන්නයි මේ මැරෙන්නේ කිය කොච්චර මිනිස්සු ජීවිත කාලෙම රස්සා කර කර මහන්සි වෙන ඔය මූලික අවශ්‍යතා ටිකට නෙමෙයිද කියලා හිතන්න. නුවණින් සලකලා පරිහරණය කරන්න කීවේ කෑම බීම ගන්නකොට ඒක නුවණින් සලකලා බලන්න. මේ ජීවත් වෙන්න කනවා මිසක් කන්න ජීවත් වෙන්න එපා. මම මේ ආහාර ගන්නේ ලස්සන වෙන්නවත් ඇඟ හදා ගන්නවත් වෙන කිසිම දෙයකට නෙවෙයි පැරණි කුසගිනි වේදනා නිවා ගන්න. අලුතෙන් කුසගිනි වේදනා නෝපදව ගන්න. එතකොට මේ ඇඳුමක් අඳින්නේ ඇයි කියලා අර්ථය තේරුම් ගත්තේ නැති වුනහම ඒකම කෙලිස් උපදින්න ඔය කාන්තාවන්ට අපචාර ඔය චෝදනා බොහෝ දේවල් වලට හේතුව අඳින ඇඳුම්. සමහරුන්ට ඉන්න හොඳ ගයක් දොරක් තියෙනවා. හැබැයි ඒකෙන් සංසිඳෙන්නේ නැහැ. මෙන්න මේ කෑල්ල කඩලා ඉස්සරහට කෑල්ලක් ගත්තොත් හොඳයි වගේ. ඒක මේ Tamanට අවශ්‍යම දෙයක් නෙමෙයි. Tamanට නිකන් හිතෙනවා නුවණින් සලකලා මේ අවශ්‍යතාවයන් පරිහරණය කරගන්න බැරි වුණාට පස්සේ කොච්චරනම් අමාරු වැටෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා ඉවසීමෙන් ප්‍රහාණය කරගන්න පුළුවන් කෙලෙස් ගොඩක් තියෙනවා. ශනික කෝපය ඇති වෙන, ශනික තීරණ ගන්න. ඇවිස්සිච්ච මනසක් තියෙන කෙනා හැම වෙලෙම ඉන්නේ අසහනේ. ඒ දුරු කිරීමෙන්, මගහැරීමෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රව තියෙනවා. අනතුරු සහිත මාර්ග මගහරින්න කියන. අනතුරු සහිත පුද්ගලයෝ, අනතුරු සහිත සත්තු. දැන් කවුරු හරි කියන ඔය තනි අලියා. යන්න එපා ඔය අලියා ගහන්න පුළුවන්. කෙනෙක් කියනවා නෑ මම දන්නවා අලියා ගහන්න අපි යනකොට අලියා යනවා. අලියට ගිහිල්ලා මෛත්‍රී කරන්න විතරයි තියෙන්නේ. ගිහිල්ලා පාර කෑවොත් ඒක කාගේවත් වැරද්දක් නෙමෙයි. Taman අමාරුයි වැටුනේ. Tamanට මග හරින්න පුළුවන් අනතුරක මග නොහැරීම නිසා. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්වනවා වීරියෙන් ප්‍රහාණය කරගත යුතු තවත් කොටසක් තියෙනවා. හිතට එනවා කෙලෙස් සහිත සිතුවිලි. ඒවා වීරියෙන්ම යටපත් කරගන්න. තරහව කේන් තියෙනවා. ඒවා වීරියෙන්ම අකුසල් ප්‍රහාණය කරන්න වීරිය ගන්නවා. හත්වෙනි එක තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ භාවනාවේ පහත. භාවනාවෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රව කොටසක් තියෙනවා. ක්ලේශ ධර්මයන් ප්‍රහාණය කිරීම පිණිස බුදුරජාණන් වහන්සේ ක්‍රම ගොඩාක් පෙන්වනවා. මේ සබ්බාසව සූත්‍රයේ ක්‍රම 7ක් පෙන්වනවා.